quite upset that he couldn't. সে বলতে চেয়েছে সে ডাবল সেঞ্চুরি করতে না পেরে হতাশ, তবে এখানে আরও একটা ইনিংস এবং এক ম্যাচ বাকি আছে, সে আত্মবিশ্বাসী আছে। এই মুহূর্তে আমাদের ভালো একটা স্কোর তুলতে হবে, কালকে আরও ভালো রান পেতে হবে। Quite upset that he couldn't get his 200, but there is another match, there's another inning and another match, and that he's confident that he can. The tips planning. And about the team standing, he said that at the moment that we are on a good, actually we got a good total, and that tomorrow that they plan to put a better score and then put the unreleased. England වටනා සතකයක් වාර්තා කරලා ටෙස්ට් තරගයක් දිනෙව්වා. ඊට පස්සේ සතකයක් වාර්තා කරන්න නම්බුන්නේ පෝට් ලිස්ට් වල chance එකක් තිබුණා. අද මක්කේ ගැන කොතරම් සතුටුද? ඇත්තටම ගොඩක් සතුටුයි අද ඉන්නේ ගැන. මොකද මම මේ තරඟෙට එන්න කලින් ලංකාවේ තුදේ ටෙස්ට් 100ක් ගහලා තිබ්බේ නැහැ. ඉතින් මගේ මෙන්ටල් බැරි කඩාගෙන තමයි අද මට ඕනලා තිබ්බේ. ඉතින් මම හිතනවා මට ඒක කරගන්න පුළුවන් වුණා කියලා. පැතුම් වාසනාවන්ත විදිහට ලකුණු 200 සීමාවට යන්නට බැරි වුණා. මොකද හිතෙන්නේ අද ලබාගත්තු ශතකය ගැනයි 200ට යන්න බැරි වෙච්ච ගැන? ඇත්තටම සතුටුයි මේ මගේ ශතකය ගැන අද ශ්‍රී ලංකාවට පුළුවන් වුණේ ගැන. ඉතින් පොඩි කනගාටුවක් තියෙනවා. ඉතින් 200 ගන්න බැරුණේ ගැන. ඉතින් ඒකට ලොකෝට වරු වෙන්න ඉතින් තව මැච් එකක් තියෙනවා. ඉතින් මම මේ මැච් එක තමයි ફોකස් කරන්න ඊළඟට. පැතුම් සුවවතන අද නැගීමට ෆස්ට් විකට් එක ගියාන් පස්සේ මොකක්ද සැලස්මුනේ චන්දිකේ වගේ? ඇත්තටම විකට් එක එලා පොඩ්ඩක් ස්ලෝ ගතියක් තිබ්බා. ඉතින් මායි ඡන්දයයි ගොඩක් කරලා ප්ලෑන් කරේ පොඩ්ඩක් කවුස් එකක් නෝමල් ගහමු. එතකොට බෝලේ පොඩ්ඩක් පරණ වුණාන් පස්සේ බැට් ගන්න ලේසි වුණා. ඉතින් මම හිතුණා අපි දෙන්න ඒක හරියට කරා කියලා. පැතුම් දැන් මැච් එකේ රත් විදියට කොහොමද අපි ඉස්සරහට බලන්නේ? හිට අනිත් අංක කොහොමද මේ කොයි වගේ ලක්ෂණවලද බලාපොරොත්තු වෙන්නේ මේ අපේ රිසල්ට් එක ගන්න ඕනේ? ඇත්තටම අපිට තරඟයට එන්න වෙන්න ඕන නම් ඉතින් හෙට දවසේ අපි හොඳට ස්කෝර් ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ලකුණු 200ක් 250ක් ටෝටල් එක ඒගොල්ලොන්ට දෙන්න ඕනේ. මේ 13 නේ බැට් කරද්දී ඉතින් මම හිතනවා ඒක අපිට කරන්න පුළුවන් වුණොත් තව දවසක් එහෙම පිටින්ම තියෙනවා. ඉතින් chance එකක් ගන්න පුළුවන් කියලා. එතුම් එයි අයරුදාරයි මේ පිටුනේ ආපුවම පළවෙනි ඕවර 10 දී ලකුණු 47ක් එනවා. රන් රේට් එක 4.7. ඊට පස්සේ ලහිරු අවුට්ලා ගියත් රන් රේට් එක සෑහෙන ඉහළ තියෙනවා. මේ දැන් ලකුණු 268ක් තියෙනවා. ඕගොල්ලන් සාමාන්‍ය තරගයේ පුරාම අප්ලයි කරපු නැත්නම් භාවිතා කරපු උපක්‍රමය උනේ මොකක්ද? ලකුණු වේගින් ගන්නද කොහොමද මොකද්ද? ඇත්තටම අපි මේ සීරීස් එකට එද්දී අපේ තිබ්බා ටාගට් එකක් මේ සර්කල් එකේ මේ අවුරුදු ඉවරෙද්දී අපේ රන් රේට් එක පොඩ්ඩක් උස්ස ගන්න. ඉතින් අපි ඒක try කරා. ඉතින් මම හිතනවා ඒක සක්සස් වුණා කියලා. ඉතින් අපි ඉදිරි තරඟ වලටත් ඒක තියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. පැතුම් එන්ජිගේ අවසන් තරගයේදී අපට අවස්ථාව උදා වුණා පිටිකරන්නේ දෙන්න. මොකද්ද දැනෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි එන්ජේ වගේ ලෙජන්ඩ් කෙනෙක් ශ්‍රී ලංකාවට ලැබිච්ච එක ගැන. ඉතින් මම හිතනවා මට මාර සතුටක් තියෙනවා ඔයාගේ අන්තිම තරගයේ ක්‍රීඩා ගන්න ලැබිච්ච එක ගැන. ඉතින් මම එයාට විශ් කරනවා ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා. පැතුම් කිව්වා වගේ රන් රේට් එක ටාගට් එකක් තිබුණා සයිකල් එකේ රන් රේට් එක. So, Patum, are you a bit upset about not getting that double 100, and what will be your team's plan tomorrow as a batting unit? දෙසිය ගැන කනගාටුවක් තියෙනවා. ඉතින් මම ලොකුවට වොරු වෙන්නේ නැහැ. ඒ ගැන ඉතින් තව මැච් එකක් තියෙනවා. ඉතින් මම බලන ඊළඟ මැච් එක හොඳට සෙල්ලම් කරන්න. ඉතින් තරඟය ගත්තොත් එහෙම අපි හෙට හොඳ ටෝටල් එකක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දාලා ඒගොල්ලොන් ආයෙ දවසක් තියෙනවා. ඒ දවස් ඇතුළත හොඳ කම්බැක් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙනවා. So he says that he quite upset that he couldn't get his 200, but there is another match, there's another inning and another match, and that he's confident that he can. The tips planning. And about the team standing, he said that at the moment that we are on a good, actually we got a good total, and that tomorrow that they plan to put a better score and then put the unreleased.